ආයතනයක් සතු ප්‍රධානතම කාර්යභාරය එහෙමත් නැත්නම් වගකීම වෙන්නේ පාරිභෝගිකයන් වෙත ගුණාත්මක මෙන්ම විශ්වසනීය සේවයක් ලබා දීම. ඉතින් දශක 5කට ආසන්න කාලයක් පුරාවටම පාරිභෝගිකයන්ගේ විශ්වසනීයත්වය සත්‍යතාවය තහවුරු කරමින් ශ්‍රී ලංකාව පුරාම ශාඛා 30ක් වැනි ප්‍රමාණයක් සමග අතිසාර්ථක ලෙස ගොඩනැගෙන සමාගමක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් CIB Holdings. මේ කාරණය ඔබ අපි කවුරුත් බොහොම හොඳින් දන්න හඳුනන කාරණාවක්. වස්ත්‍ර කර්මාන්තයේ ඉහළින්ම සිටින සමාගමක් විදිහට මේ වෙද්දී පාරිභෝගිකයින්ට සියලුම දේ එකම වහලක් යටින් අරගන්නට පුළුවන් වන වාතාවරණයක් ගොඩනගලා තියෙන සමාගමක් තමයි CIB Holdings කියන්නේ. අපි සූදානම් වෙනවා මේ ආයතනය පිළිබඳව වැඩි විස්තර කතා බහ කරන්නට. ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් යුතුව මැදිරියට සම්බන්ධ කරගන්නවා CIB Holdings විධායක අධ්‍යක්ෂ බුද්ධික විජේසුන්දර මහතා. අයිබෝන් සුබෝදෑසන. අයිබෝන් සුබෝදෑසන. ඒත් එක්කම CIB Holdings සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී සමන්ත පෙරේරා මහත්මයා. අයිබෝන් සුබෝදෑසන. හලෝ අයිබෝන්. හොඳයි. අපි මේ කතා බහට ප්‍රවිෂ්ටයක් අරගන්නට CIB Holdings පිළිබඳව හැඳින්වීමක් කරමු බුද්ධික මහත්මයා. ඔව් චමිල්කා හැඳින්වීමක් කරනවා කියන එක මම හිතන්නේ කෙටි කාලයක් තුල නම් කරන්න අමාරු වෙයි. මොකද අපි අර ඔයා කිව්වා වගේ වස්ත්‍ර ශාස්ත්‍රයේ විශාලතම ආයතනය. ඉතින් අපි දශක 5කට කිට්ටු වෙන්නේ. දැන් අවුරුදු 48ක්. ඉතින් හැඳින්වීමක් කියනවනේ ඉතින් අපි දන්නා හැම ආරම්භයක්ම ලොකුවට අද තිබ්බට පටන් ගන්න ඉතා කුඩාවට. ඉතින් හැඳින්වීමක් විදිහට කිව්වොත් අපි පටන් ගන්න නුගේගොඩ සුපර් මාකට් එකේ. ඒ පටන් ගන්නේ විජේ සෙන්ටර් කියලා. ඒ තමයි මගේ තාත්තාගේ නම. මගේ තාත්තා විජේ සුන්දර. ඉතින් තාත්තා පටන් ගන්නවා පොඩි කඩේකින් අඩි 10යි 12යි සේවකයෝ 3 දෙනයි. සේවකයෝ 3 දෙනා මං හිතන්නේ ඒක අහලා ඇති. ඉතින් එහෙම පටන් අරගෙන අද මේ වෙනතුරු ලේටස්ට් shopping mall එක දක්වාම අපි ආයතනයක් අරලා තියෙනවා. මං හිතන්නේ ඒක තමයි කෙටිම හැඳින්වීම. හැබැයි මේ හැඳින්වීම මේ කෙටි හැඳින්වීම තුළ ලොකු වැඩ කොටසක් අපි කරලා තියෙනවා. විශාල කැපකිරීමක් කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒකේ ගෞරවය යන්න ඕනේ අපේ සභාපතිතුමා, මගේ පියා විජේසුන්දර කේ.ආර්. විජේසුන්දර මැතිතුමා. ඉතින් එතුමාගේ ඒ ධෛර්යයේ ප්‍රතිඵලය තමයි අද CIB Holding කියලා විශාල වෘක්ෂයක් බවට පත් වෙලා තියෙන්නේ. කිව්වොත් නිවැරදි චමිල්කා. හැබැයි ඒක තුල ගොඩක් දේවල් එතුමා ගොඩක් මහන්සි වෙලා විශාල කැපකිරීමක් කරලා 1977 පටන් ගන්න. ඒ කියන්නේ විවෘත ආර්ථිකයත් සමගම සමෘද්ධ ආර්ථිකයේත් එක්කම එවකට තිබ්බ ක්‍රමවේදය වෙනස්. අද තත්ත්වෙ නෙවෙයි. ඉතින් මං හිතන්නේ ඒ වගේ ගමනක් ආපු අවසාන ව්‍යවසායක පුරුක කිව්වොත් නිවැරදි. ඉතින් මට ඊටමත් ගෞරවයක් සහ ආඩම්බරයක් CIB Holding හි විධායක අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන විශේෂයෙන් තරුණ ව්‍යවසායකයෙක් විදිහට අද මේ රටේ අනාගතේ අපි වැඩපිළිවෙලක් ගෙනියන්න. ඉතින් මං හිතන්නේ හැඳින්වීම තුලම තියෙනවා අපිට ලොකු ගමනක් CIB Holding අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් අපි ආපු ගමන මේ අවුරුදු 50ක් ඇවිල්ලා තවත් 50කට යන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. මේ දැවැන්ත ව්‍යාපෘතියේ මේ දැවැන්ත වැඩපිළිවෙලේ ඉන්න ආරම්භක පුරුක අපි බොහොම ගෞරවයෙන් යුතුව එතුමන් මේ මොහොතේදී මතක් කර සිටිනවා. ඒත් එක්කම මම දැනගන්නට කැමතියි සමන්ත මහත්මයා දැන් CIB කියලා කියන්නේ කවදත් පාරිභෝගිකයින්ට ඉහළ සේවාවක් ලබා දෙනවා වගේම වාසි වරප්‍රසාද රසක් අත්පත් කරලා දෙන ආයතනයක්. දැන් පාරිභෝගිකයෝ බලාගෙන නැති මෙවර ඔවුන්ට තියෙන මේ දිනවල ඔවුන්ට තියෙන වරප්‍රසාද මොනවාද වාසි මොනවාද කියලා අපි ගැන මතක් කරමු. චමිල්කා මේ හොඳ ප්‍රශ්නයක් මම අද ආවේ ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න මේ කාරණා කීපයක් රැගෙන. ඇත්තටම මම ඉස්සෙල්ලාම පටන් ගන්න මෙන්න මේ අපි මේ පාර පාවිච්චි කරපු අපේ කල තීම් එක. එහෙම නැත්නම් අපේ ලීෆ්ලට් පාරම අපි එක තීම් එකක් පටන් ගන්නවා. ඒ තීම් එකත් එක්ක අපි විශාල පණිවිඩයක් ජනතාව වෙත ගෙනියන අපේ පාරිභෝගිකයන් වෙත. එතකොට මෙතනදී අපි ඉතා වටිනා hot water mugs ඒ කියන්නේ අපි රුපියල් 5000ක් දක්වා භාණ්ඩ ගන්න කට්ටියට අපි සියල්ලන්ටම තෑගි නියම කරලා තිනවා. 5000ට දක්වා 10000 දක්වා 15000 දක්වා 15000ට වඩා ඉහළ. එතකොට ඒ යන හැම පාරිභෝගිකයෙක්ටම අපි දෙනවා වටිනා තෑග්ගක්. ඉතින් ඒ තෑග්ග සාමාන්‍යයෙන් ඔයා ගන්න භාණ්ඩේ වටිනාකමට වඩා 10-15ක් විතර වටින භාණ්ඩ තියෙන්නේ. අපි දෙනවා මග් එකක්. හොඳ hot water මග් එකක්. ඊට පස්සේ දෙනවා hot water ෆ්ලාස්ක් එකක් වගේ ලොකු බොටල් එකක්.
ඊට පස්සේ 15000 වඩා බඩු ගන්න කට්ටියට අපි දෙනවා ලොකු වෝල් ක්ලොක් එකක්. මේක මේ නිකන් වෝල් ක්ලොක් එකක් නෙමෙයි. මේක මේ වටිනා වෝල් ක්ලොක් එකක්. මොකද මේක ගෙදර එල්ලන්න පුළුවන්. අනිත් එක සෞඛ්‍ය ආරක්ෂිත වතුර බෝතලයක්. මින් අමතරව අපි මේක දවස් 10න් 10ට අපි කඩලා තියෙන්නේ. ඊටු දවස් 10ට යද්දී අපි ආයෙ නැවත දෙනවා මේගොල්ලන්ට gift voucher එකක්. 110ක gift voucher එකක් යනවා. එතකොට බාට මම කියන්න ඕනේ ඉස්සෙල්ලම මේ වෙලාවේ දන්නවා ඇති දැන් රටේ තත්ත්වය අනුව පිරිවැය වැඩි වෙලා තියෙන්නේ. එතකොට අපිට ඉන්ධන වියදම වැඩි වෙලා ඊළඟට මේ වෙලාවේ රටේ මේ කාලගුණ තත්ත්වය ඉතා ටිකක් දරුණු තත්ත්වයකටපත් වෙලා තියෙනවා. මේ හැම දෙයක් එක්කම ඕනම ආයතනයකට පිරිවැයක් වැඩි වෙනවා. ඒ පිරිවැය වැඩි වෙද්දී අපේ සභාපතිතුමාගේ තිබිච්ච පළවෙනිම දේ තමයි න්යාමය අපි යන්න හදන්නේ කොහාටද? ඒක අපි බොහොම පැහැදිලි. අපි මේ බර පාරිභෝගිකයන්ට දෙන්නේ නැහැ. හරිද? දැන් සමහරක් ආයතන මට දැනගන්න ලැබුණා මේ බර පාරිභෝගිකයන්ට යනවා කියලා. අපි එහෙම කරන්නේ නැහැ. අපි ඒක අපි විශේෂ පණිවිඩයක් අද දෙන්න ආපෝ. ඉතින් මේ බර පාරිභෝගිකයන්ට දෙන්නේ නැත්නම් මේ භාණ්ඩවල වටිනාකම අපි වැඩි කරන්නේ නැහැ. හැබැයි අපි ඊටාම ගුණයෙන් ඉහළ බඩු තමයි ලබා දෙන්නේ. ඉතින් අපි කවදාවත් අපේ බඩුවල දැන් තත්ත්වය පහත් කරලා නැහැ. මොකද අපි හැම කාණ්ඩයකටම හැම පාරිභෝගික වර්ගීකරණය කරලා ඒ හැම කාණ්ඩයකටම හරියන විදියට අපි ළඟ කැටගරිස් තියෙනවා, බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේකට ආවොත් තමයි මේක විශේෂයෙන්ම අත්දකින්න පුළුවන්. CIB එක ඊළඟ තලයට පියවිලා කියන එක මේක තමන්ගේ පැමිණීමත් එක්ක තමයි බලා ගන්න පුළුවන්. මොකද දැන් අද අපි ක්‍රෙඩිට් කාඩ්ස් ප්‍රොමෝෂන්ස් තියෙනවා. ඒ ක්‍රෙඩිට් කාඩ් ප්‍රොමෝෂන්ස් එක යද්දී අපි තමයි එකම ආයතනයේ 125ක් දක්වා වට්ටමත් දෙන ක්‍රෙඩිට් කාඩ් වලට. ඉතින් ලොකු දෙයක් ශමිල්ක මේක පාරිභෝගිකයන්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක්. අනිවාර්යයෙන් මේ වරප්‍රසාදය විඳ ගන්නට ඔබට පුළුවන් CIB ආයතනයත් සමග අත්වැල් බැඳ ගන්නට. ඔබේ අවුරුදු කාලය වගේම ඔබේ ජීවිතේත් හැම දෙයක් එක්කම CIB ආයතනය සෑමදාමත් තබා ගන්න කියන කාරණේ අපි මතක් කරන ගමන්ම මිස්ටර් බුද්ධික දැන් අපිට දැනගන්නට ලැබුණා අලුතෙන් සමාගම් කිහිපයක් වගේම CIB ශාඛා කිහිපයකුත් අලුතෙන්ම විවෘත කරනවා කියලා අපි මේ ගැන පොඩ්ඩක් සඳහන් කරමු. ඔව් චමිල්කා අපි CIB shopping centers දිවයින පුරා අපේ ආයතන 21ක් තියෙනවා. ඒ සමගම අපේ සාරි මන්දිර කියලා විජේ සාරි මන්දිර කියලා අපේ ආයතන තව දෙකක් තියෙනවා විශාල. ඒක මම හිතන්නේ හැම සාරි සම්බන්ධයෙන් සියලුම දේ. ඒ වගේම අපේ තියෙනවා House of Tailors. ඒ වගේම අපේ තියෙනවා Ariel. ඒක තමයි අපේ අලුත්ම නවතම ඒක ගොඩක් ටීනේජර්ස්ලට ජෙනරේෂන් Gen Z ලව අපි ගොඩක් ටාගට් කරලා කරනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ අපේ දිවෙන පුරා විවිධ මේ ශේෂ්ත්‍ර මේ විවිධ වයස් සීමාවල් අපි ටාගට් කරලා අපේ ආයතන අපි විදලා තියෙනවා. හැබැයි අපි අලුතෙන්ම තව දෙකක් CIB shopping centers දෙකක් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක මේ අවුරුද්දේ සහ ඊළඟ අවුරුද්දේ වෙද්දී අපි ගේන්න බලාපොරොත්තු. හැබැයි අපි තැන කියන්නේ නැහැ දැම්ම. ඒත් අපි එතකොට අපේ ආයතනේ 21 23ක් බවට පත් වෙනවා. මේ CIB shopping centers වල චමිල්කා ඔයාට ඕනම දෙයක් නිවසට අදාළ කියන්නේ අපි shopping mall concept එකට තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අර මම මුලින් කිව්වා වගේ අපි පටන් අරගෙන අපි තමයි මුලින්ම කොළඹින් පිටට ගියේ. හැබැයි අර මිස සමන්තකව වගේ සභාපතිතුමාගේ තිබ්බ එක කාරණයක්. එතුමා හැම වෙලේම කිව්වේ මගේ පියා මට අපිට කිව්වේ අඩු ලාභේ වැඩි පිරිවැටුම. ඒ කියන්නේ අපි කොළඹ අපේ ඒ මිලටම අපි රත්නපුරෙත් අද විකුණන්නේ මේ මිලටම. අනුරාධපුරෙත් විකුණන්නේ මේ මිලටම. ඉන්ධන මිලක්වත් අපි එකතු කරලා නැහැ. ඉතින් ඒක තමයි එතුමාගේ මම හිතන්නේ කී එක උනේ සක්සස් එකේ. මොකද හැම වෙලේම අපි තමයි ලංකාවේ අංක 1ටම අඩුව මිලට රෙදිපිලි දිවෙන පුරා බෙදලා දුන්නා. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපේ විශේෂත්වය උනේ. ඉතින් අපි ඒකට දැන් CIB shopping centers වලට තවත් ශාඛා දෙකක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දෙන්නෙත් උසස්ම සේවයක් යුතු උසස්ම අර අපේ වෙළඳ ප්‍රධානීතුමා කිව්වා වගේ උසස්ම නිමියඳුම් උසස්ම සේවාවක් යටතේ අනිවාර්යයෙන් ඒ උසස්ම සේවාව ලබා ගන්නට ඔබටත් පුළුවන් මේ ආයතනයත් සමග අත්වැල් බැඳ ගන්නට. ඔබතුමන්ගෙන් දැනගන්නට කැමති ප්‍රේක්ෂකයෝ තමයි මේ පාරිභෝගිකයෝ තමයි ඔබේ ශක්තිය. අපි පාරිභෝගිකයන්ට යමක් කියමු. මට විශේෂ පණිවිඩයක් දෙන්න තියෙනවා මේ වෙලාවේ. අපි දැන් ඔයාලට පේන ඔබලට පේනවා ඇති මේ වෙලාවේ හැමතැනම සේල් කියලා යනවා. ඒ වුණාට CIB ආයතනය වෙනස්. අපි සේල් එකක් කියන හුදෙක්ම කුමක්ද? අපි සේල් එකක් විශේෂයෙන් සඳහන් කරන්නේ අපි අවුරුද්දකට එහෙම නැත්නම් අපි නත්තලට යන්න කලින් අපි අපේ භාණ්ඩ කලින් අපි විවර කරලා අපි අලුත් බඩු ගේනවා. ඉතින් අපි ළඟ තියෙන්නේ හැමදාම අලුත් බඩු. ඉතින් මම මේ වෙලාවේ සියලු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා අපේ ෂාප් වලට විසිට් කරන්න. විසිට් කරලා විඳින්න පුළුවන් අලුත් භාණ්ඩ වල
ඔව්. එක්ස්පීරියන්ස් එක ගන්න කියලා. අනිවාර්යයෙන් මේ අත්දැකීම විඳ ගන්නට ඔබටත් පුළුවන් CIB ආයතනයත් සමග අත්වැල් බැඳ ගන්නට කියන කාරණේ අපි බොහොම කැමැත්තෙන් බොහොම සතුටින් මතක් කර සිටිනවා. අද දවසේ අපත් සමග සම්බන්ධ වූාට ඔබ දෙපළට බොහොමත්ම ගෞරවයෙන් යුතුව ස්තුතිවන්ත වෙනවා මේ ආයතනය දිනෙන් දින දියුණුවන්නට කියලා. සිරස TV අපි ප්‍රාර්ථනා කරන ගමන් ආදරණීය හිතවතුනි අපි සෝදානම් වෙන්නේ ඔබේ නිවසින් සමු අරගෙන යන්නට හැමදාමත් වගේ රැඳිලා ඉන්න අපිත් එක්ක මේ ජීවිතයට ඉඩ දෙන්න.